අපි දැන් බලමු කන ඇතුලේ කොහොමද පේන්නේ කියලා. කන් හාරනකොට සැපයිනේ. ඉතින් ගොඩක් අය හුරු වෙලා ඉන්නවා අතට අහුවෙන ඕනම දෙයකින් තමන්ගේ කන හාරන්න. සමහරු මේකට කොටන් බඩ්ස් පාවිච්චි කරනවා. සමහරු අතට අහුවෙන යතුරක්, පෑන් මේ වගේ අතට අහුවෙන ඕනම දෙයකින් තමන්ගේ කන් හාරන්න ගොඩක් අය හුරු වෙලා ඉන්නවා. ඒ වගේම තවත් සමහරු පත්තර, කඩදාසි කොළ වගේ දේවල් රෝල් කරලා කන හාරන්න තුරු වෙලා ඉන්නවා. ඉතින් මට මේ ළඟදී හම්බුණා එක රෝගියෙක්. එයා මෙහෙම කඩදාසි කොලයක් මෙහෙම රෝල් කරලා කන හාරලා කොහොම හරි මේකේ කෑලි වර්ගයක් ඇතුලේ හිර වෙලා. ඉතින් මාසෙකට පස්සේ තමයි ඒක මම දැක්කලා ඒක එළියට ගත්තේ. මොකද මෙයාට ඔළුවේ කැක්කුම, කනේ අමාරුව, ඒ වගේම බැලන්ස් එක නැති වෙනවා. මෙන්න මේ වගේ ගොඩක් දේවල් තිබ්බා. ඉතින් මේ තියෙන ඇත්තටම ඩිජිටල් ඔටෝස්කෝප් කියන මම කන ඇතුලේ බලන්න පාවිච්චි කරන උපකරණයක්. මේකේ ඕගලන්ට පේනවා මේක කෙලවර පුංචි කැමරාවක් තියෙනවා, මේ ලයිට් එකක් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ ඇත්තටම කන ඇතුලේ කම්බරේ කොච්චර සියුම්ද කියලා දන්නවනම් ඇත්තටම කන හාරන්න තියා හිතන්නේවත් නැහැ. ඉතින් මම අද ඔයාලට පෙන්නන්නම් කනේ ඇතුලේ කොහොමද පේන්නේ කියලා. දැන් මම මේක කන ඇතුලේ දාන්න තමයි හදන්නේ. ඕගොල්ලන්ට පේනවා මම මේකේ කොනේ පුංචි කෝන් එකක් වගේ ප්ලාස්ටික් කෑල්ලකුත් දාලා තියෙනවා. හරි, අපි දැන් බලමු කන ඇතුලේ කොහොමද පේන්නේ කියලා. දැන් ඔයාලට පේනවා මේ දුමුරු පාට තියෙනවා. ඒක තමයි කන් ඉටි. ඉතින් කන් ඉටි කියන්නේ ස්වභාවිකම කනේ හැදෙන දෙයක්. කනේ ආරක්ෂාවට තමයි ඒව හැදෙන්නේ. අපි බලමු තව ටිකක් ඇතුළට ගිහිල්ලා. මෙතන වට පේනවා ඈතින්ම ලුණු සිවියක් වගේ දිලිසෙන ලස්සන ටිටි කොලයක් වගේ තියෙනවා. ඒක තමයි කම්බරය. ඉතින් මේක හරිම සියුම්. ඔයාට පේනවනේ කොච්චර මේක සියුම්ද කියලා. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ කොටන් බඩ්ස්, යතුරු කටු, යතුරු, පෑන් වගේ දේවල් කන්ට දාලා කන් හාරන්න එපා කියලා. විශේෂයෙන්ම සමහර පුරුදු වෙලා ඉන්නවා කන් හැඳි දාන්න. කන් හැන්දෙන් උනත් වෙන්නේ කන ඇතුලේ තියෙන මේ වගේ තියෙන ඉටි. නැත්තම් කලාඳුරු කියන්නේ අන්න ඒව තව තව ඇතුළට තල්ලු වෙන එක තමයි. ඒ වගේ මතක තියාගන්න කන එයා විසින්ම පිරිසිදු වෙන අවයවයක්. ඉතින් ඔයා ඒක අමුතුවෙන් සුද්ධ කරන්න ඕනේ නැහැ. ඒ වගේම මට පේනවා මේ බිත්තියේ තියෙනවා නිකන් පොඩි පොඩි රුධිර වාහිනී. ඉතින් ඔයා එක එක දේවල් දැම්මම ඒවත් තුවාල වෙන්න පුළුවන්. ඉතින් කනට පහසුවෙන්ම විෂ බීජ ගිහිල්ලා කන් ආසාදන, කන් අමාරු ඇති වෙන්න පුළුවන්. ඉතින් එක එක දේවල් දාලා කන් හාරන්න හුරු වෙලා ඉන්න. ඔයාගේ යාළුවව මේ වීඩියෝ එකට ටැග් කරන්න, එයාත් එක්ක ෂෙයා කරගන්න වගේම ඔයාගේ තසත් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.